කඩවල් 1000ක් අතරේ පන්සල හන්දියේ නයිට් කඩෙන් ගන්න රයිස් එක තමයි සුපිරි. අපේ අම්මා දන්නේ පුත් චැලෙන්ජ් එකක් කියලා. හරි හොඳයි නේ අපි මද්දවලට මොකද කරන්නේ මිනිස්සුන්. බාත්රූමේ හොදපයකෝ. හරි එන මූ බාත්රූමේ හොදමු ඵලයක්. බාත්රූමේ හොදා. මොකද්ද මං කියන්නේ? මම වැඩ අදලේ කියන්නේ ඒ කාලේ මේ මොකද හිතන්නේ ගා. ඔබ ලොවෙත් කැමති කියලා. කපපන්. නේ සිරාට අවුලක් නැද්ද කතා කරන්න පුළුවන්ද? ඒ අක්කා අතර ඉන්නවද? ඔය මොකද? පොඩ එහාට යන්න පුළුවන්ද කතා කරන්න පොඩ්ඩක්? යෝ hello ඉතින් ඔන්න guys ඉන්න කවුද කියලා අමතෙන් කියන්න ඕන ත්‍රීසම් එකක් ඉන්නවනේ. පෝසම් එකක් ඉන්න Naughty production Naughty production ඉන්න Naughty production ඉන්න එක්කවරේ ඉන්න ගයියා ඉන්න දෙමියා ඉන්න මම ඉන්න Naughty production නෙමෙයි තරියා ඉන්න තිරේ පිටිපස්සේ ඉන්න ජුවත් තිරේ මේ පැත්තේ ඉන්න දේශාන්. එයා දේශාන් තමයි ආහාර කමිටුවේ තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? එන්නද රෑ වෙනවා ආයි උදේ වෙනවා මේ රෑ ගහන්නේ. ආයි රෑ වෙනවා ආයි උදේ වෙනවා. ආයි ආවෝ රෑ වෙනවා මොකද වෙන්නේ? උදේ මම ඉතින් මෙයාලට රෑ වෙන සීන් එක කියනවා ආයි උදේට සීන් එක කියනවා. දැන් තරියට රෑ වෙලා ඉන්නේ. මට රැවෙනවා. අන්තර ලං වෙලා ඉන්නේ. පොඩ්ඩක් කමෙන්ට් නෑ. එයාට සංඥා භාවයේ දෙනොත් කන්නනේ. යා සේවන්. hello ඒ මගේ මාළුකාරයෙක් කියන්නේ. හෙලෝ ගර ප්ලෑන් කරලා ගහපු එකකුත් නෙවෙයිනේ. නෑ නෑ නිකන් ගහන ආතලෙට ගහන එකක්. ආයි මේ ලස්සනයි හැබැයි. ලස්සනයි. හරි ඔන්න අද අපි පේන්න යනවා. ඒක අර හැමෝටම පේන්නේ මට විතර මේක දාගත්තාම මේ යෝ හරි හරි ඇස් දෙක කෙලින් තියාගමු. හරි. යස් හරි ඉතින් ඔන්න ගයිස් අද අපි කරන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඉතින් ඔයා කලින් දවස්වල ලොක් channel එකත් එක්ක එකතු වෙලා ඉද්දි අද අපි ෆුඩ් චැලෙන්ජ් එකක්. දැන් මේ දවස්වල ෆුඩ් සීන් එකේ ඉන්නේ. හරිද? කෑම තමයි. කන එක ඇඟට හොඳයිනේ. ඒක ඇත්ත පේනවනේ ඇඟි සයිස් එක ඇඟ හරි දාලා ඉන්න ඔව් ඇඟ හරි දාලා ඒ තාඩියක් මහත්සේ චමාල් ගන්නට දෙන්න ඕනේ. ඉතින් ෆුඩ් චැලෙන්ජ් එක කරන Naughty production ලත් එක්ක අද ෆුඩ් චැලෙන්ජ් එකේදී අපි අර මෙහෙම කරලා මෙහෙම ගන්නලු කිව්වා මෙයා මේ වල කරනවා. මෙහෙම කරලා තෝරගන්න ලිවින් ටුගෙදර් ඉන්න පාර්ට්නර් තෝරගන්න තියෙන්නේ. යස් අපි බලමු අපි දෙන්න තමයි. මොනවද වෙන්නේ හරි අපි ප්‍රොෆෙෂනල් වැඩගත් තිමුද? යා ඕකේ ජෙන්ටා හරි දැන් ඔන්න මායි දෙමියයි තමයි නායකත්වය උසුලන්නේ මෙතනද? Yes, දෙමියයි okay. කණ්ඩායමක් මම තවත් තව කණ්ඩායමක් තියෙන්නේ අපිට පාර්ට්නර් සිලෙක්ට් කරගත්තට පස්සේ අතින් ගහලා අතින් ගහලා රයිස් ගත්තේ හරිද? බිත්තර රයිස් ගත්තේ ෆුල්. මම කිව්වා ඌයි ඩගේ සීෆුඩ් එකක් කියන මම කිව්වා සීෆුඩ් එකක් ගත්තේ මට ඒව දන්නේ නැති පොඩි චිකන් කන්නෙත් නෑවා. අනෝ මාළු කන්නේ නැද්ද? මාළු කරා. ඉතින් එහෙනම් මම මාළු රයිස් එකක් ඒ කරගෙන උඹලා චිකන් රයිස් එකක් කන්නේ බෑ චිකන් කන්නේ? අයියෝ උඹනම් දේව සාවයක් ඈ මේ වෙනකන් දන්නේ ඒකෝ මේ බිත්තර රයිස් එකක් කියලා. මොදි දුන්නේ. හොදි නැතුව කම් අවුලන්නේ මම. හරි කමන්නේ. අපි අද බිත්තර රයිස් ෆුල් දෙකක් තියෙනවා. එක පැත්තක ටීම් එකට තව රයිස් එකක් දෙනවා. අනිත් ටීම් එකට තව රයිස් එකක් දෙනවා. මැදින් තව තියෙනවා. මැදින් තියෙන ගමු. නැතින් දිනවා. ස්පොන්සර්ඩ් බයි අම්මා පිස්සු වැඩ මෙතනදී කලින්දු කියන්නේ ආයි කොකාකෝලා එකකින් ස්පොන්සර් කරනවා කියන්නේ ආයි පොරක් තමයි මෙච්චරයි තිබ්බේ. චොට්ටේ හරි උගුර දාලා හරි ඉතින් අපි මුලින්ම රයිස් දෙකක් ගන්නවා ටීම් දෙක කරනවා. ටීම් දෙක. ටීම් දෙක හරි ඔන්න. තුම්බරක් ගන්න. තුම්බර ඕකේ හරියට කරනවා නේ. හරි ඕකේ එක කතරෙන් කපන්න පුළුවන් නේ. හරි ඒක නැත්තේ ඒක ගල. ඒක නෑ එහෙම කාය ගලේ මේක කියලා. ආයි ගලේ එකයි එකයි දෙකයි හරියට දැන් ගන්නවා ඉතින් හෑන්ඩ් එක නම් දෙවියනවා හරි පාතෝරගන්න. මට තෝරගන්න කියන්නේ හෙලෝ තෝරගන්න පුළුවන් කන පැත්ත බැලුවොත් තරිය හොඳටම කනවා මේ පැත්තෙන් ගයියා ලොකුවට එහෙම කන්නේ මොකද මම දන්නවා ඒක කොහොමද දන්නේ? කද බං අපි එකට ඉන්නේ උන්නේ අපි හැමදාම මම හැමදාම මාත් එක්ක කන්න දෙන්න උඹට වැඩිපුර කන්න පුළුවන්. ඔබට දැන් බඩේ දැන් අතර බඩගිනි හරිද? බඩගින්න පැත්තෙන් බලුව කවුද තෝරගන්න ඕනේ? බඩගින්න පැත්තෙන් බැලුවොත් දිනන්නද බඩගින්නද ඒක උඹ තීරණය කරන්න. මේක දිනන්න ගහ දින්න පරදුන මොකද කරන්නේ? ඩයක් දෙනවා හරිද? ඔව් පරදුන ටීම් එක ඩයක් කරනවා. ඩයක් කරන්න ඕනේ. ඕකේ හරි දින ටීම් එක තමයි ඒක දෙන්නේ. ඔව් නැත්නම් එහෙනම් හරි හරි අපි දෙන්න හරි. ඈ අපි දෙන්න. හරි මායි තරියයි
A few moments later. Are you ready ගයියා? ගයියා are you ready? උඹත් readyද? okay ready අපි දැන් ඉතින් always ready. anytime හරි එකක් අඩුයි අපි කමු අර මෙහෙම සීන් එකක් තියෙනවා මෙහෙම කරලා දිනවා හරිද? okay මෙහෙම කරලා දිනවා 1යි 2යි 3යි දාපන් කියන්නේ අය දන්න මොනවාද අර අරුයි රෙස්ලි අපි පොඩ මුලින්ම මේ අපි රිවිව් එකක් දෙමුනේ මේ බෙමියා කඩවල් 1000ක් අතරේ පන්සල හන්දියේ නයික් කඩෙන් ගන්න රයිස් එක තමයි සුපිරි හරි කවන්නේ කන්න පටන් ගමු මිනිස්සු නෑ කට්ටියට අපිට වැඩිලා කියලානේ නෑ පොඩ්ඩක් නම් මම සංගතේ දාන්නේ හරි එහෙනම් ඔන්න පටන් ගමු okay අඩු ගණනවා මේ හොරවට කරන්න බෑ ගයියා හොර වැඩ කරන්න බෑ විසික් කරන්න එහෙම බෑ ගයියා ගිය පාරත් විසික් කරලා හොරවට කරා ආයි නෑ ඒක කරනවා අතපය දිගහැරලා සිට් වෙන්න දුවා ඉන්නවා මං හිතන්නේ කරන්නේ මින්දා බයි හරිද අතේ හිතුනේ අද මං නෝන හොදන්නා හරි 3 2 1 කපා මල්ලි හොඳ නෑ හිර වෙනවා නා කන්න ඈ නෑ පිස්සුද බං ඔළුව හොදන්නේ ගිරෙන්නේ නෑ අයියෝ පොවල් ගෙදල් කොහමද විතර ඉතියක් කන්න එහෙම කාලේ හොදියේ කයි දුන්නද ගයියා මේ උඹ මස් මාළු කනවා නෑ ගස් මාළු කන්නේ විතර කනවනේ මස් කන්න මාල් කන පිටක් කන හොදි ගන්න මොකට කුකුලේ කෑල්ලක් කාලා හරියන්නේ නැහැ හාපන් යකෝ ඉක්මනට බබා එන්න බා හිර වෙනුනේ ඒ උක වහන්නේ බා හිර වෙලා මැරෙන්නේද මොකක්ද අපි ආගෙන මොකද කරන්නේ මේක සිලින්ගි ජීවිතේ මාරු අපි තමයි නිදින්ද ආන්නේ කන්න පාන තරගයක් කියනවා ඔව් නැත්තම් උඹලා දින ඩියා කරන්න බෑ දිනකට කියලා දෙන්නේ ඈ ඔව් කිව්ව අපි එතන කියවන්නේ අපි වැඩ විතරයි පියල් චැට් පයිසේ නාරෙන් සුබිරිනේ රාල් දැනෙන්නේ නැහැ බා ඒ වුණා ලස්සන මේකේ එකෙන් ගැලීනවා තාලා මේක අර මේක කාරණා දැන් උඹලා පැරදුනා පස්සේ කියන්නේ බා චිකන් නැති හින්දා කරනවා කියලා අපි කරන්නේ ඉතින් ඔව් වාගේ කියලා අමතුණානේ වෙජිටේරියන් කියලා එක්ස්පීරියන්ස් නේ විතර අනෝනේ ඔව් නම් මිනිහෙක් වෙන්න බෑද යාගෝ තාම නම් කොහෙද ගියා අපේ අම්ම දන්නේ පුත් චැලෙන්ජ් එකක් කියලා හරි දැන් හොඳයි නේ අපි මද්දවලට මොකද කරන්නේ මිනිස්සු එහෙම නෙවෙයි රැට ගෙදර ගිහිල්ලා ප්‍රශ්නේ පැකනවල ආවේ කියහනේ ගල්ජා කිව්ව හොඳේ මේ කඩේ දවස් ලක්ෂයක් වෙනවා මේ පොලි කඩේ අතෝ ගයියා ඔව් ඒකට වැඩියද අය විශ්වාස උදේ නෑ කන්නේ නාකෝ මම කරන්නේ ඔළුව හොඳ නැද්ද කලින්දු අලුත් නම් දීපමකෝ ඕඩයගේ ඔය නැතුව කොහොමද බඩින් පල්ලයට අපිට සෝස් තිබෙන්නේ නෑ උන්ට සෝස් තියෙනවා එහෙම නෑ රියල් අය අපිට රියල් රයිස් ඉවරයි A few moments later. හරි ඔන්න අපි අන්තිම හරියට ඇවිල්ලා තියන්නේ කාපන් මේ එකක්වත් ඉතුරු වෙන්න බෑ අපි ඉවර නෑ ඔය බත් ඉතුරු ය කන්න ඉතිරි බම්බුව ගයිය කන්නද මම මේ හොඳ ටීම් මෙම්බර් කෙනෙක් කරන් තියෙන්නේ මගේ කැප්ටන් ඇත්තටම හොඳ ප්‍රෝ කෙනෙක් මිනිහා කාලා දාන ඕන දෙයක් මිනිහා ගේම ගහනවා ඒ කාපන් අපි දිනු ඔය තව දිනනවා අපි කාලා ඉවරයි අපි කාලා ඉවරයි අපි ඉවරයි අපි ඉවරයි මේ මෙයා කලින් කාලා අපි බලන් ඉන්න කොහොමද ඉවරයි කියලා කියන්නේ
මේ මල්ලි කතන්දර අවශ්‍ය නෑ. ඇයි අරින්න ඕක අරින්න මේ කෑවල් මේ බත් මේ මේ කුඩු මේ මේක ඒක තමයි ඇටයක් දෙයක් තියෙනවා ඇටයක් දෙයක් තියෙනවා ඔතන ඇටේ වෙන්න බං මොකද්ද එහෙම තමයි කෑ හැලෙනවා එහෙම තමයි උඹ මේ පොඩි කාලේ ඇට හැලනවා කියලා කොයි කාලේ කිව්වද? යකෝ මම පොඩි ගාලා පත්තලා අපේ අම්මෙන් අහලා බලන්න අවංක වෙන්න කමෙන්ට් එකක් දාන්න අවංක වෙන්න අවංගෙන් තමයි අවංගෙන් තාත්තා දාමත් බයිනෝ බූර්ව පත්තලා අපි වත්තන්නේ හල්ලත් නැහැ හලලත් නැහැ හැලෙන්නෙත් නැහැ හලලත් නැහැ ඒවා දාලා නැහැ දින්නේ කවුද රියල් චැට් රියල් චැට් මොකක් නෑ පොඩ්ඩක් රියල් chat. ඇඩ්වාන්ස් වැඩි. ඒ කියන්නේ ඒක මචං මොකක්ද ඒකට කියන්නේ only only legend can understand okay 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 අන්තිමට ගයිස් එනං දින්නේ අම්මගේ රෙද්ද ඕකේ මාර්තයෝ එහෙනම් අපි ගාන උඹේ හෙල්මට් අපි අවං දැන් අපේත් බත් නැහැ උඹලගේ බත් නැහැ අපේත් මනුස්ස බත් අපි ජජ්මන්ට් එක හලවනවා අපේ ජජ්මන්ට් එක කියලා තිබ්බනේ අපි ගානට මොකක්ද කියන්නේ? අවංක යන යේ බාහුබලි උඹලට මොනවා අरे अरे 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 बाहुबली උඹලට මොනවා දැන් කතන්දරේ පා කතන්දර වැඩක් නෑ රියල් ස්ටෝරි බොසා මේක අපි පයින් අපි ඩෑගෙන මෙතනින් පයින් උනේ බිමට අපි හාවපන්නෝ හාවපන්නෝ බෑ බෑ අමානුෂික වැඩි නෑ අමානුෂික වගුල් නෑ හාවපන්නෝ අමානුෂික වැඩි යාලව අතර බිම ඉඳන් උඩට හාව පන්නමු බෑ උදේ බෑ පාරේ වන්නමු හොඳ ඊට පස්සේ ආයි යට ඉඳන් උඩට යට ඉඳන් පාන ෆෝටෝ ගස්සු පරිමනේ ෆෝටෝ ගස්සු ඔය අපිට බැරිද අඩු කරගන්න පොඩ්ඩක් අඩු කරන්න අපි කියන්නේ හාවපන්නමුනේ නෑ මෙහෙම. පඩිපෙරේ අමාරු කොමන්ට් එක ලෙව ගන්න සුප්‍රියා කියන අපි පඩිපෙලේ පල්ලයට කොමන්ට් එක ලෙව ගන්න අපි කරන මායිතරේ පඩිපෙලේ පල්ලයට උඩට එන්න කොමන්ට් එක ලෙව ගන්න ප්ලීස් කොමන්ට් එක ලෙව ගන්න කොමන්ට් එක ලෙව ගන්න වෙනවා ඕකේ අඩි ගන්න උගේ මේ බෙල්ලි ගල්ලා ලෙව කවුද හරියගේ උඹනේ කොමන්ට් එකද මේමයි මෙයා කොමන්ට් එකේ උඩ කොටා තරියා යට බටේ එලගිරියා දෙයා නම් දෙයා රියල් දෙයා හරි 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 සීරියස් ආනේ හරි තට්ටු තුනකින් උඩ ඉඳන් බිමට පයින්නවා කොමන්ට් එක ලෙව කරනවා තීරණය ඔබ සතුයි ඔබ ජනතාව සතුයි මේ කොමන්ට් එක ලේව කරන්න වඩා හොඳයි හරිද තට්ටු තුනකින් පයින් එකකෝ බාත්රූමේ හොද පයකෝ අඩෝ හරි, එන මූ බාත්රූම් එක හොදමු මූ පලයක් බාත්රූම් එක හොදා බාත්රූම් එක හොදපාන්න අන්නේ කල්ලි යන්නේ කලිදු තරියයි කලියයි හරිය කලියයි බාත්රූම් එක හොදනවා මු කිව්වේ නෑ එකට කාල බලුවට කරන්න බැමු අන්ද දෙයායගේ 1,000 years later. මේක මේ දෙයායක ඊළඟ බ්ලොග් ඊළඟට නෑ නෑ ඊළඟ බ්ලොග් මංගුල් හරි එන්න මේ සීරියස් ආ ඩයයි මොකද ෆයින් ඩයයි මොකද මාස්ටර් එකෝදනේ නෑ ඔබ ගියපන් ඔබ මෙහෙම ගියපන් ඕද කවි බලන්න මූ එකේ ළඟින් ඉන්න එක කියා අසංපේමන්ත ඈ ළඟම ඉන්න උඹේ කවුද උඹනේ දැන් ඉන්න ළඟ හොඳම සෙලිබ්‍රිටි කෙනෙක් ඒ කියන්නේ ඔබ දැන් මම නැතුව ගයියා හොත් මෙතන නැතුව සෙලිබ්‍රිටි කෙනෙක් නමක් කියන්න කොටා කොටා නෑ නෑ මේ කොට අඳුරන්නේ ඒවයි කොටාට ගෝල් එකක් කරා කොට අඳුරන්නේ නැද්ද කොට අඳුරනවා ආසානක පොඩ ගන්නවා ආසාන කරගෙන නැත්නම් ස්පයිඩර්මෑන් ගන්නවා නෑ සාන කරගෙන සාන කරගෙන සානකයි යන්න ඕනේ. සානකට ගෝල් එක අරන් නෑ ෆෝනේ දෙන්න ප්ලීස් අර ෆෝනේ දෙන්න ජීවා කරා නෑ ෆෝනේ දෙන්න ප්ලීස් සානකයියට දෙක නිදියදම සානකයියට කියන්න මේ සානකයි මුකුත් හිතන්න එපා මම මේ කාලේ ඇතිසින කියන්නේ ඉරි මේ තමුසේ මට හරි ලස්සනට වෙනවා කියලා නැත්තම් මේ මෙහෙම කියමු ස්පයිඩර්මෑන් කියන්න ස්පයිඩර්මෑන්ට කියන්නේ ඌ ආන්සර් කරනවා ෆෝන් දැන් සානකයි තංස කරනවා එනි ටයිම් 11 20යි නෑ අක්කයි චිල්ලගේ සානක සානක මේ වෙලාවට ඉඳලා සානක අක්කි හරි ඒතර තනියට තරියත් කියන්න නේද නෑ හරියට අපි තනියට පර්සනල් ඇරියස් එක කෝල් කරලා ඉන්න බා ඔන්න සානක බෝඩ් ගන්නවා සානක නෑ මේ රියල් කුඹ කියන්න ඕනේ සානකයි වීඩියෝ ගන්නවනේ අක්කා ඉන්නවද කියලා අක්කා ඉන්නවද කියලා අහලා සානක බ්‍රෝ අක්කා ඉන්නවා කිව්වොත් මේ මොකද හිතන්නේ වයි අක්කට හෙන්නේ නේද මේ උඹට කියන්න බෑ පිස්සුදම ඔළුව වැදිලාද උඹනේ දෙයක් කරන්න රියල් කියන්න ඕනේ රියල් කියන්න මේ අයියේ මේ සානක දන්නත් දැන කට්නේ දන්නවා සානකව දන්න නෑ වගේ එකක්ද ඈ සානක දන්න යකෝ සානකයියා හරි එන ගමුද ඊට පස්සේ මේ මං ඔයාට
කැමති. මම ඔයාලට කැමතියි කියන්නේ. කාටවත් කියන්න එපා ඔයා මේක. හා. ඔයා විතරක් හිතා. හැබැයි මේක වීඩියෝ කරන මුකුත් නෑ කට් කරන්න ඕනේ කෝල් එක. ඔව්. කැමති ගමන් කට් කරන්න ඕනේ. නෑ ආලා මොනවද බලමු රිප්ලයි මොනවද බලන්න ඉතින් හැබැයි මේක වීඩියෝ කරනවා කියලා කියන්න බෑ. ඔව්. අපි කට් කරනකොම කට් කරමු ඈ. ඔන්න. රියල් ඈ. මාසකද බලමු. කෑ ගන්න එපා. නෑ නවුන උඹට ගන්න වෙන එකට කෙල්ලෙට දෙන්න ඊළඟ පාර. ආන්සර් නැහැ බා. sugar lips කින් කැමතිද කියලා අහන්න කිව්වේද? ડોක්ටර් ඩී ඉන්නවා. ડોක්ටර් ඩී. ડોක්ටර් උන්නේ ડોක්ටර් ඩී. මේ වැඩක දෙන්නේ. මේ සිරාට අවුලක් නැද්ද කතා කරන්න පුළුවන්ද? ඒ අක්කා අතර ඉන්නවද? පොඩ්ඩක් එහාට යන්න පුළුවන්ද කතා කරන්න පොඩ්ඩක්? අර අහුනොත් අවුල්ලේ ඒක පොඩ්ඩක් අක්කා එක සීන් එක. ෂුවර්ද ලවුඩ් ස්පීකර් එකම දාන්නද? මේ මම මේ ගොඩක් කලින් දැන් කියන්නේ හිටියේ අර අවුලක් හිතන්න එපා. මොකද මම ආව අඳුරන ගොඩක් කලින් දන්නේ. හරි I love you bye. මේ මදි බං ඒක. දැන් හරිය දැන් හරිය. දැන් මං හරිය. රෙකෝඩ් කරනනේ? ඒ තාරියට කෙල්ලෙක් දෙන්න. තාරියට කෙල්ලෙක් දෙන්න. පිස්සුද අර පොලේ කෙල්ලෙක්. බැනුම් අහන්නොත් මේ කැමරාවක් අපි ක්‍රිකට් කියලා නමක් කියන එකකින් කෝල් එකක් ගෝ. මොකද්ද? අද ක්‍රිකට් මල්ලේ මොකක්ද සේව් කරලා තින්නේ? නෑ මෙහෙම කරමු. දැන් හරියට දෙන්න ඕනේ හොඳට. ඔව්. කෙන්සස් ස්පීඩ්. මගේ ෆෝන් එකෙන් ගන්න එපා හරියට. තරියකට ගහමු. රවුල් කියන්නේ. හරියට දාගෙන බලන්න. අද දැන් මං ගෙන මොනවා හිතනවද දන්නේ නැහැ. ඒ කෙල්ලන්ට නම් ගන්න බෑ හොඳේ. හරි රැන්ඩම් නම්බර් එකක් එහෙනම් ඔයාලා කමෙන්ට් එකේ ලේව ගන්න. යන්න කමෙන්ට් එකේ ලේව ගන්න. මේ අපි රැන්ඩම් එකක් පික් කරමු. කන්ටැක්ට් දාලා මේ වන්න. මුන් කැම්බරි වගේ අපිට දෙන මුන් දින වෙන්නවා. ඉතින් හොඳ සුපිරිනේ. වියවුල්නේ බා. හරි රැන්ඩම් ඕන්න මම තයි ඔයා කියන එකන් ඉතින් මම වට ආදරේ කිව්වා. අපි යනවා කන්ටැක්ට්ස් වලට. ඊහාට කවුද? බටන් කියලා සුපිරිය. දැන් එහාට ගත්ත අර මේ වෙලාවයි උඩ තේරෙනවා. අපි මේ රැන්ඩම් යවුනේ. මෙහෙම කරමු. කොහොමද? අපි ගමු මේ ඔබ ඔෆිසේ ලොක් කරගමු. අවුල නැහැ අනිත් කොහොමද ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේ ගානේ. ඒ දැන් මේ බා. කියලා අයින් වෙන දවසට බැලලා අයින් වෙන. ඔයා ආසම ලෙටර් එක කියන්න. ඒ කියන්නේ ලෙටර් එක ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන ආසම ලෙටර් එක කියන්න. අකුර අකුර B එයාගේ DD. B බබා නෑ ඩෝල්ද මම ඉංග්‍රීසිත් එක මට පුදුම තරහක් තියෙනවා. අන්තරම උත්තරේ දැන් ඉංග්‍රීසි කාරත් එක්ක. හරියන්නේ සිංහලෙන් කියපන් අකුර. නෝ ලේව කව් යන් ලේව ගන්න ප්ලීස් යන්නේ හරි හරි අපි ගමු කාරණා. කාටද යන්න කාටද ගන්න ආසම ලෙටර් එක කියන්න. කේ මං කියන්නේ කේ වරු. කේ කව් කලින්ද කරා අපි බලමු ගිහිල්ලා කලු ඉස්සුද හරි පොඩි දැන් ඔයා කියන්න එකේ ඉඳලා 10ක් යනකම් තියෙන අංකස් අංක තියෙනවා. ඉක්මනට කියන්න එතනින් එකක් සිලෙක්ට් කරන්න. ඉක්මනට කියන්න නැත්නම් බාත්රූම් එකේ ලේව ගන්න නේ අට හත A few minutes later. ලාස්ට් ඔප්ෂන් එක දැන් වෙලාව තව විනාඩි 7කින් 12යි අර ඉමේජ් ඉංග්‍රීසි ඉමේජ් එකෙන් ඉංග්‍රීසි කතා කරමු. බෑක් ගන්න බෑ වා. ඒක කවුද දන්නේ නැහැ බා. පොඩෙන් ඉෂාන් අයියා වයිෆ් ඒ රටේ මං ඉන්නේ. අත ඉෂාන් අයියා නම් බරවැඩනේ. ඉෂිනි ස්කූල් ඉෂිනි එහෙනම් ගෝ. ඉෂිනි ඉස්සු ඒක ජපානයේ මං ඉන්නේ. ගයිනේ උගේ එක්ක ඉස්සු ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉෂිනි ජපානේ මේ සුපිරි නම්බර ඉස්සු ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකද ඉස්සු ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉසුරු ගර්ල්ෆ්‍රෙන්ඩ් හරියන්නේ ඒක මොකද කෙල්ලර ගන්න ගහන්නේ. කලු ඉසුරු කලු නත්ති කොට කලු අමි කොට කලින්ද යහැරෙන්න ඕන කලිදු අයියා හැරෙන්න අන්න ඒකට කොල්ලක් ගා. ඒකට ගන්න එපා කලු මලු උල්වා මාව වෙන්න. ඒ මුට වෙන එකක් දෙමුද කෞෂි ස්පී ආ රියල් මාත් ලකදී කතා කරා කෞෂි ඒකනේ මං ගන්න එපා ඔබත්. නෑ 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 හොඳ උඹට අවුලක් වෙන්නේ නෑ කෞෂියක් කිය හරි එහෙනම් ගයිස් ඔන්න අපි ගන්න යන කාර්ද කෞෂියක් කඩ කවුෂ SPI කියන ඒ කියන්නේ අපි කලින් පොලිසියද නෑ අපි වැඩ කරපු වැඩවලක හිටියා නම කියන්නේ. මම කියන්නේ ඔබ ගියාම මෙයා කියන මොනවද කියන්නේ මම ඔබ දන්නවනේ තරියා කිව්වම දන්න එහෙනම් එච්චරයි හරියා මේ කෞෂි මම හරි කියන්නේ ඉතින් ඔය කපපන් මොකද්ද මං කියන්නේ හිටියේ? ඕන දෙයක් කරේ නැත්තම් ඒටි.
මොකද්ද මං කියන්නේ? මම ඔයාට ආදරේ කියන්නේ හිටිය කාලේ මේ මොකද හිතන්නේ බා ඔකි දෙවිත් කැපදී කියලා පිස්සුද? අපෝ ඒ කියන්නේ මේක පොට්ට මේක බැඳලා පිස්සුද දාගෙන හිටපන් හැරෙන්න එපා මොකෙදි ඇයිසෙක් මේක ආන්සර් කරේ නැත්තම් නෑ ඉවරයි හොඳේ මියුට් කරලා දින්නේ අවුලන්නේ මේක මොකද DS එක උඹයි නෑ ආයි එකක් දිමිත්‍රිද දිමිත්‍රියනවා දිමිත්‍රිද අන්න වැඩි දිමිත්‍රිද දිමිත්‍රිය දන්න ඔබ දන්නේ දන්නයකෝ තරිඳු ගියාංකු නෝට පුර මේ මගේ ෆෝන් එක කරන් දිමිත්‍රියට ගන්න ඕකේ දිනෝ දිමිත්‍රිය කුමාරෙන් මනිත් දන්නේ ටැක් මාරු වෙනවා හරි නම් ඉතින් මගේ ඩෑග හරිනේ හරි කවන්නේ අන්න ඩෑග දින් කවුද කලින් වල මේ වීඩියෝ කිවර ගන්න ඕනේ නැත්තම් මල ගෙඩියක් වෙනවා වීඩියෝ ඇදෙනවා ඇදෙනවා එතම වඩනට වඩි එතම අඬන මු ප්‍රශ්නෙක ඉන්නේ ප්‍රශ්න කෙරේ තාත් ප්‍රශ්න වැඩි වැඩි වෙනවා වෙනවා. ඉතින් අද අන්තිමට ඩෑග උනේ අන්තිමට කවුද කලින්දු කරුණා කෑම ගෙනාවත් මම වීඩියෝ කරන්න ආවේ මම ලයිට් ගෙනල්ලා ඔක්කොම ඇටුවෙත් මූ දෙයක ගෑවින් මුවයි ලබේ මුව අපේ තැන්ටයි ලබිට ගෙටින් පරය මම බෙල්ලා උඹ උඹ හිට මන් දෙන්න ඊට පස්සේ දෙන්න සතුටුයි ඉතින් අද ලොග් එක ලොග් එක ඉවරන්න කලින් මම කියන්න ගියා මේක බ්ලොග් එකක්ද දන්නේ ව්ලොග්ස් එහෙම තමයි නෝ ව්ලොග් නෙමෙයි මේ ෆුඩ් චැලෙන්ජ් ෆුඩ් චැලෙන්ජ් උඹට මොකද කියන්න හරිය මේක ෆුඩ් චැලෙන්ජ් එකක් මට මරු බ්ලොග් 1000ක් අතරින් තවත් එක්තරායි ව්ලොග් එකක් විතරක් නෙවෙයි විතරක් නෙමෙයි බලන්න බිත්තර රයිස් කන අපූර්ව හරි ඉතින් අද thank you very much අපිත් එක්ක කරන ගියා එරගිරි අපි හැමදාමත් වගේ ඒකට එකට ආතල් එකට ඉන්නවා සබ්ලා කීයද නොඩිගේ නොටි නොඩිගේ ඉන්නවා පහ යසුවන්නේ 80ක් පහ යසුව පායසුවක් ඉන්නවා මගේ ලක්ෂයක් ඉන්නවා මේ channel එකේ ලක්ෂය ගාම බිමියගේ ලක්ෂය ගහන්න ළඟයි ලොක් channel එකේ පේන මානි එන මානේ ළඟ ගයියකට ළඟයිනේ ගයගේ ළඟ ආවා දෙයක් වගේ මාස් දෙයක් යනවා එච්චර යන්නේ බ්ලොග් 60ක් විතර දාන්න කිස්සුදන් කීයද 70ට ළඟයි හරි කොහොමද ගන්න අපි හැමෝටම සුබ ප්‍රාර්ථනා කරා ඉතින් වීඩියෝ හොඳයි නම් මේකේ මේ ලොකු එඩිට් සීන් නෑ හරිද අපි අන්කට්ස් කියන පොඩි කට්ස් ගන්නවා චුටි කට්ස් ගහනවා ඒ අවුල් මු අපේ වීඩියෝ එඩිට් කරලා දාන්නේ පට්ට අවුල් හරි කොහොමද ගන්න ඉතින් thank you very much අද අපිත් එක්ක තුනට අද වීඩියෝ එක හොඳයි නම් මොකද කරන්න ඕනේ ගහන්න සබ්ස්ක්‍රයිබ් බටන් එකට පයින් කරන්න. පයින් කලින් දවස් ඩයලොග් channel එක subscribe කරන්න අමතක කරනවා මේ වගේ වෙනස්ම අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙන් බලාපොරොත්තු වෙනවා අපි අදට සමු ගන්නවා හෙලෝ හෙලෝ මච්චේ බයික හෙලෝ කෑල්ල තාපන් සෙනෙහස කතු ඇගෙන්